ඉෂ්ට කිරීම නිසා ඔහු සිහිසුව ඇතැවෙනවා. අනුරා වැසි දරුවන් දෙදෙනාට රැගෙන සැරන් නුවරට යාමට උදෙද්දී අචීවති නගර පසෙන්ට පැමිණියා. ඉතින් කට්ටිය කොහොමද? දකුණු ආසියාවේ විශාලතම කූඩුව කිව්වහම ඔයාලා හැමෝටම මතක් වෙන්නේ කිරිඳැල්ල මිල්ලතේ තියෙන විශාලම පහන් කූඩුව. ඉතින් 11 වෙනි වරටත් මේ සැරේ පැවැත්වෙදී 2026 වර්ෂෙ වෙද්දී 11 පාරක් මේ කූඩුව ඔයාලට බලන්න සලස්සලා තියෙනවා. ඉතින් පහමාර වෙද්දී මම පෝලිම් බ්‍රේක් තුනා. එතකොටත් මෙතන 100කට ආසන්න පිරිස රැස් වෙලා හිටියා. 6:30 වෙද්දී සාමාන්‍යයෙන් කිලෝමීටර් දුරක් මේ සෙනග මේ පොලිමේ රැස් වෙලා හිටියා. ඉතින් අපි ඔක්කොම කූඩුව බලන්න ආවා. ඉතින් මම පොඩ්ඩක් නිස්සබ්ද වෙලා ඔයාලට කූඩුව බලන්න දෙන්නම්. ඒ පරිසරයේ තියෙන හඬත් එක්කම එහෙනම් ඔයාලත් කූඩුව බලන්න අපිත් එක්ක. අනුශාසනාව සිදු කරන ලෙස නමස්කාර පූර්වක ඉල්ලා සිටිනවා. Nuwara වැඩ සිටින ගෞරවාස්පද නායක මහින්පාණන් වහන්සේලා වරත්තන කර nuwara වැඩ සිටින පූජිතර මහා සංඝරත්නයන් දිවානකද අවසරයි සදාහිත බිම්වත්නි ඓතිහාසික ස්වර්ණමය අවස්ථාවකට කෙටි අනුශාසනාවක් සිදු කරන්නට අවස්ථාව ලැබීම සම්බන්ධව ප්‍රථමව එක සිටින්න සතුටු වෙන ගමන් මුල්කී ක්‍රීඩා සමාජයේ සදාහිත බිම්වතුන්ට මූලික වෙන්නේ ස්තුති පූර්වකව පුණ්‍යානුමෝදනාව සිදු කිරීම වටිනවා. ඔබේ මගේ මෙදැස අභිමුඛයේ විරාජමානව විදුලි බල්බ දහස් ගානක එකතුවකින් රෝසරි මලනේ දකුණු ආසියාවේ මේ කැටයන් අතර මනාව පිළිබිඹු වෙනවා. ඒ විතරක් නෙවෙයි අලුත් දෙයක් ඇඟට දැනෙන දෙයක් පස්සේ කතා කරන්න පුළුවන් දෙයක් මේ මෙල්ලේ කූඩුවේ තියෙනවා. පටාචාරා කතා පුවත ආරම්භ වෙනකොට වේදිකාව පසුපසෙන් ඇහෙන මේ හඬ විදුලි කොටන හඬ ඇහෙනකොට ඇත්තටම විදුලි කොටනවා වගේ විදුලි ආලෝක වලින් විදුලිය අපිට කෙටුවා. මහ වර්ෂාවක හඬ ඇහෙනකොට මම දැක්කා කූඩුව නරඹන්න පීඨිකාවේ ඉන්න සෙනග අත්වලින් තමන්ගේ ඔළුව ඒ වගේම අතේ තියෙන දුරකථනය ආවරණය කරගත්තා. නිවේදන මහත්මයාණනි වැස්සට තෙමෙනවා කියලා හිතලා. ඒ තරම්ම මේ පහන් කූඩුව ස්වාභාවික විදියට අපිට ඇඟට දැනෙන විදියට ඔබ නිර්මාණය කරලා තිබ්බා. ඇත්තටම මේ අනුශාසනාව මම කරන්නේ බොහොම උවමනාවෙන්. ඒ වගේම මේ අනුශාසනාව කරන්න මෙතෙන්ට ආවේ හරිම කැමැත්තෙන්. ඒ මොකද තරුණයෝ සහසක් එකතු වෙලා මෙවැනි දෙයක් කරනකොට පින්තුනි
අපේ හාමුදුරුවනි එවැගේම දහසක් වූ නරඹන්නේ මේ විදිහට වර්ණනා නොකර තවත් මම මොනව කරන්නද? යෝග්‍යල් ක්‍රීඩා සමාජයේ ගරු සමාජික මහතුනි ප්‍රදීප ප්‍රතිසං සිංහ මහත්මයාණෙනි ඔබ අභිමානවත් යුතුයි. අපි අභිමානයෙන් කතා කරන්නේ වෙනත් රටවල මෙහිම නිර්මාණ දකින්න නෑ පින්වත්නි. ඩ්‍රෝන කැමරා දහස් ගාණක් දසදහස් ගාණක් අහසට එකතු කරලා විදුලි ආලෝක රටා පරිගණකයේ හමුවේ නිර්මාණය කළාට මේ අලවල තියෙන කොළ කෑලි මේ තරුණය කොළ දෙක තියා යකඩේ මුවහක් කර කටු පනපෝපව මාස ගාණක් කැටයන් කපලා එක පැත්තකට දෙපැත්තකට තුන් පැත්තට හතර පැත්තට කරගෙන නෙමෙයි පැත්තටත් කරගෙන උඩටත් කරගෙනවා මේ වගේ නිර්මාණ පරිගණකයෙන් හදන්න බෑ. මේවා හදන්නේ මනුස්ස සුලතින් විතරයි. ඒ නිසා මිලතේ කූඩුව නරඹන්න ආපු ප්‍රේක්ෂක ඔබට හදවතින් සතුටු වෙන්න පුළුවන්. මම හිතන්නේ මේ කූඩුව නිර්මාණය කරන්න මම හොයපු වටපිටාවේ කරුණු මම කියනවා බය නැතුව ඔබ මේ දකින්නේ මෙවරතම කුලට විතරක් නෙවෙයි පෙරතම කුල වලට මිලියන 5ක් කියලා කියන්නේ ප්‍රදීප් අය තොරණකට අපි විඳන් කරන්නේත් නැහැ. මේ සල්ලි වෙලා යන්න එපා. පැය ගානක් හිටගෙන ඉඳලා බැලුවත් සමහර දේවල් අපි කියනවා අපේ කාලේ වැය වුණාම අපරාධ බලලා ගියොත් මගේ වචනේ ඔබ විශ්වාස කරන්න අනේ අපොයි කියන්නේ කවදාවත් මේ කූඩුව බලපු හැමෝම කියන්නේ හරිම හොඳයි. හොඳ නිර්මාණයක්. එක තනකොළ දැල්ලක් කහ වෙලා නැහැ බින්වන්නේ. හැබැයි කූඩුව වැහිලා තියෙන්නේ. දවල් ටිකේලියක් වැටෙන්නේ නැහැ. මේ නුගගහේ තියෙන කොළ ටික තාම ප්‍රාණවත්. මම කියන්නේ අලෝප කූඩුව රැක ගන්නවට වඩා එළපු තනකොළ ටික රැක ගන්න මේ තරුණයෝ උදේවස වතුර දාන හැටි. ඒ නිසා මුදලින් තක්සේරු කරනකොට ඇත්තටම මේ දෙවන්ත නිර්මාණයේ නිර්මාණාත්මක වටිනාකම අපි කියනවා බුද්ධිමය දේවල කියලා. බිරිය බෞද්ධයෙකුට ඕනෑම ආගමිකයෙකුට නිදහසේ විඳින්න පුළුවන් වාතාවරණය හදපු ක්‍රීඩා සමාජයේ සියලුම සමාජිකයන්ට අපේ සෝපාල මාමා මුල අරගෙන ප්‍රදීප් අයියව මුල් කරගෙන එකමුතුවක් නැත්තම් අවුරුදු 11ක් මේ වැඩේ කරන්න බෑ. වසර 11ක කාලයක් අති දැවැන්තව ගිය වසරේ අනුශාසනාව කරපු මම අද මෙතෙන්ට ඇවිල්ලා අනුශාසනාව කරන්නේ හදවතින්ම ඊටත් වඩා සතුටු වෙමින් ඊටත් වඩා ආඩම්බරෙන් බුලත් සිංහල හැගල්ලේ පාරමිතා විහාරයේ විස වෛද්‍ය ශිරෝමණි දේශීය වෛද්‍ය දේශකීර්ති බෝධනගම ගෞරවනීය සිරිරතන අපේ හාමුදුරන් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙන අතර ඉතින් මම මේ ගැන හුඟක් විස්තර කරන්න ඕනේ නැහැ. ඔයාලා මේ දේශකයන් වහන්සේගේ කතාව අහගෙන හිටියනම් මේ ගැන විස්තරේ ඔයාලට ඇහෙන්නේ නැති හොඳටම. ඉතින් දකුණු ආසියාවේ විශාලම පහන් කූඩුව අඩි 62ක් විතර උසයි. ඒ වගේම අඩි 50ක් පමණ පළලයි කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් මේ කූඩුව ගැන මම දන්න විදිහට විශාල පිරිසක් ආවේ ගිය අවුරුද්දේ ඉඳන්. ගිය අවුරුද්දේ ඉඳන්ම දැන් මේ අවුරුදු දෙකක්. ඉතින් ලංකාවේ හැමතැනින්ම හුඟ දෙනෙක් මේ කූඩුව බලන්න එනවා. සති දෙකක පමණ කාලයක් මේ කූඩුව හැමෝටම බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම බලන්න වටින කූඩුවක්.
කූඩුව තියෙන තැන ඇතුළට ගියාම වෙනම පරිසරයක්. ඇත්තටම පටන් ගන්නෙත් වෙනම විදිහකට අකුණු ගහලා පුංචි වැස්සක් වස්සවලා ඒ වැස්සේ තියෙන වැහි බින්දු හරිම සුවඳයි. ඉතින් මේ පරිසරය ඔයාලට මතක ඇති ඒ කාලේ අම්මලා තාත්තලාත් එක්ක තොරන් බලන්න යනවා, කූඩු බලන්න යනවා. සෙනගස්සේ තෙරපිලා ගිහිල්ලා අපිත් කූඩු බැලුවේ. ඉතින් ඒ වගේ පුංචි අත්දැකීමක් මෙතෙන්දි ලබා ගන්න පුළුවන්. ඉතින් පොලිමේ ඉඳලා ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් පොලිමේ ඉඳිද්දි තෙමෙනවා, කුඩියලගෙන දඟලනවා, පුංචි ළමයි ඉන්නවා, රසබර කතා හෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක ඒ කාලේ අත්දැකීම ආයෙත් ගන්න පුළුවන් මෙතෙන්දි. ඉතින් මේ ඇතුලේ ඔයාලට බලන්න පුළුවන් කොච්චර මහන්සි වෙලාද කියලා මේ කූඩුව හදලා තියෙන්නේ. ඉතින් මාස 8ක පමණ කාලයක් මහන්සි වෙලා හදපු කූඩුවක්. ඉතින් හැමෝම බලන්න එන්න. ඇත්තටම ලස්සනයි, ඇත්තටම සුන්දරයි. මෙතන විඳලා ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් මේ ඉහළ මාලින් තමයි මේ ඔයාලට කූඩුව මේ විදිහට දිස් වෙන්නේ. ඉතින් එච්චරටම හැමෝටම ළඟට ගිහින් අතින් අල්ලන්න පුළුවන් දුරින් ඔයාලට මේ විදිහට කූඩුව බලා ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඉතින් මාස 8ක් තිස්සේ මෙච්චර මහන්සි වෙලා හදපු කූඩුවක්. ඉතින් මේ සැරේ පටාචාරා කතාව තමයි මේ කූඩුවෙන් දර්ශනය වෙන්නේ. පටාචාරාගේ ළමයින් ගඟේ ගහගෙන ගිය එක, ගුස්සා අරගෙන ගිය එක, සැමියාට නයික් ගහලා මැරිච්ච එක හැමදේම මේ පටාචාරා කතාවේ විස්තර කරනවා මේ කූඩුවේ. ඉතින් ඉහළින්ම ගුස්සා මේ පටාචාරාගේ එක ළමයෙක්ව රැගෙන යන දර්ශනයක් පෙන්눔 කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන කූඩුවක් බලන්න ඔයාලත් එන්න. ඉතින් මේ අවුරුද්දෙත් මේ කූඩුව බලන්න එන්න බැරි වෙච්ච අයටයි බලපු අයටයි ඔක්කොටම බලන්න තමයි මේ විදිහට වීඩියෝ එක කළේ. ඉතින් එන අවුරුද්දවත් බලන්න ආපු නැති කට්ටියට බලන්න එන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙච්චර මහන්සියකින් අපිට මේ වගේ කූඩුවක් බලන්න හදලා දුන්න හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් මේ channel එකේ පළවෙනි වීඩියෝ එක එනං ගිහින් එන්නම්.